අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ සීප්පුකුළුම අවගහවෙල ප්‍රදේශයේ වනාලියෙකු පුලුස්සා දමන්නට යම් කණ්ඩායමක් කටයුතු කළ තිබෙනවා. මේ ක්‍රියාව නීච නින්දිත පහත් ක්‍රියාවක් හැටියට අපි දකිනවා. විශේෂයෙන්ම මේ පාපතර ක්‍රියාව ක්‍රියාත්මක කරපු සියලුම දෙනා නීති හමුවට ගෙනෙන්නට කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ සාපරාධී ක්‍රියාවන් තවදුරටත් අපේ රටේ ක්‍රියාත්මක නොවන්නට රජය ප්‍රමුඛ වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළු සියලු දෙනා සිවිල් ප්‍රජාවත් ඇතුළුව පුරවැසි පරපුරත් ඇතුළුව කටයුතු කළ යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ නීච නින්දිත පහත් ක්‍රියාවට සම්බන්ධ වූ අයව නීති හමුවට ගෙනීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. ඒ තුලින් රටේ සියලු දෙනාම අවබෝධ කරගන්නට ඕන මෙවන් පහත් ක්‍රියාවන් වල නියැලුනොත් නීති හමුවේ ඒ අයට උත්තර බඳින්න සිද්ධ වෙනවා කියන කාරණා. පරිසරවේදී හැටියට මම කනගාටු වෙනවා අපේ රටේ තවදුරටත් වන අලි මිනිස් ගැටුම වර්ධනය වෙමින් පවතී. ඒ පිළිබඳව පැහැදිලි වැඩපිළිවෙලක්, ඒ අවම කරන්නට පැහැදිලි වැඩපිළිවෙලක් දියත් කරන්නට වර්තමාන රජය අපොහසත් වෙලා තිබෙනවා. යෝජනා කරනවා ප්‍රජා කේන්ද්‍රීය වනජීවී සංරක්ෂණ වැඩපිළිවෙලක් තුළින් වනාලි මිනිස් ගැටුම අවම කරන ජාතික සැලැස්මකට වහාම මුල පුරන්නට ඕන. එය සාර්ථක කර ගැනීම උදෙසා එක පැත්තකින් මිනිස් ජීවිත බේරා ගැනීම, තවත් පැත්තකින් වනාලි ඇතුළු වන සතුන්ගේ ජීවිත රැක ගන්න. මේ දෙකොට්ටාසෙම රැක ගන්න වැඩපිළිවෙලකට අපේ සහයෝගයක් ලබා දෙන්නට අපි සූදානම්. වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පත් හිඟතාවෙන් පෙළෙන වනජීවී දෙපාර්තමේන්තුව අපි ශක්තිමත් කරන්නට ඕන. එයට අවශ්‍ය මානව සම්පත, භෞතික සම්පත හා වෙනත් සම්පත් ලබා දීලා වන අලි මිනිස් ගැටුම අවම කරන ජාතික සැලැස්ම දියත් කිරීමට අත්‍යවශ්‍ය වූ ඒ වනජීවී දෙපාර්තමේන්තුවේ සියලු දෙනා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල වහාම ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම වන අලි මිනිස් ගැටුම, වන සතුන් සහ මිනිස් අතර ගැටුම ප්‍රවර්ධනය වෙන බල ප්‍රදේශ හඳුනාගෙන ප්‍රජා කේන්ද්‍රීය දැනුවත් වීම වැඩසටහන පාසලේ සිට ජන ප්‍රජාව දක්වා, සිවිල් ප්‍රජාව දක්වා, පුරවැසි ප්‍රජාව දක්වා දියත් කරන ජාතික වැඩසටහනකට මුල පුරන්නට ඕන. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කරන්නට ඕන මේ පිරිස්සීම් වලින් තුවාල ලැබපු ඒ වනාලිය ඒ රෝගාතුරව සිටින මොහොතේ ඒ ප්‍රතිකාර කරන්නට වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රමුඛ ඒ වෛද්‍යවරුන් ප්‍රමුඛ සියලුම දෙනා කටයුතු කරපු ආකාරය ඉතාමත්ම ප්‍රශංසනීයයි. විශේෂයෙන්ම එයාට තවදුරටත් තමන්ගේ කාර්යභාරය සාර්ථකව ඉෂ්ට කරන්නට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අලියාගේ ජීවිතේ බේරා ගන්නට බොහොම උනන්දුවෙන් කටයුතු කරපු ඒ පශු වෛද්‍ය කණ්ඩායම ප්‍රමුඛ වනජීවි නිලධාරීන්ට අපේ ගෞරවය සහ ශීර්ෂ ප්‍රණාමය පුද කර සිටමින් සියලු දෙනාගේම ඉල්ලීමක් කරනවා. මෙවන් සාපරාධී නින්දිත පහත් ක්‍රියාව අපේ රටේ වන අලින් ප්‍රමුඛ වන සම්පත විනාශ කරන්නට කටයුතු කරන මේ ක්‍රියාවන් මුළු රටම හෙලා දකින්නට ඕන. ජන සමාජයම හෙලා දකින්නට ඕන. මේ පෞකාර ක්‍රියාවන් වලින් ඉවත් වෙන්නට ඕන. රජෙන් වහාම ඉල්ලීමක් කරනවා. වන අලි මිනිස් ගැටුම අවබ කරන්නට. තවමත් ඔබ පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කරන්නට අපොහොසත් වී සිටින මොහොතක කරුණා කරලා මේ රටේ මිනිස් සම්පත බේරා ගන්නට, මේ රටේ වන අලි සම්පත බේරා ගන්නට මේ
ගැටුම අවම කරන ජාතික වැඩපිළිවෙලකට වහාම යොමු වන්නේ කියලා රජයෙන් ඉල්ලීමක්